හායි යාළුවනේ කොහොමද? ඔන්න මම ආවා අලුත් තැනකට පොඩි විලක් තියෙනවා පෙන්නන්න. මගේ යාළුවන්ට මම පෙන්නන්නම් එක පොඩ බලන්න ලස්සනයි කියලා. සුදු නෙළුම් රතු නෙළුම් දෙකම තියෙනවා. ඔන්න බලන්න මේ තියෙන්නේ රතු නෙළුම් එක. මේක පිපෙන්නේ යාළුවනේ උදේට. අරක සුදු එක. මේක රතු නෙළුම් ගොඩක් තියෙනවා නෙළුම් වල. ආරම ලස්සන විලක්. මේ බලන්න ලස්සන. සනීප නෑ යාළුවනේ මට මේ මාරම ලස්සන බලන්නකො විල කොහමද කියලා. අරේ තියෙන ඈත තියෙන අරේ තියෙන්නේ මල්ල හොඳේ. අර එහා ලයින් එකේම තියෙන මල ගහපැත්තේ තියෙන රෙස්ටෝරන්ට්ස් එකක් තියෙන නැතන. අර පේන්නේ රෙස්ටෝරන්ට්ස් එක. ලොකේෂන් එක නම් පට්ටම ලස්සනක්. මේව උදේට පිපෙන්නේ මල්. උදේට පිපෙනවා කියන්නේ දැන් ඉතින් හවස් වරුවේනේ. අර සුදු නෙළුම් එක නම් පිපිලා තියෙන්නේ. ඒත් මේ දණ්ඩි පැටව ටිකක් එහෙම යනවා පේනවා. බලන්න ලොකේෂන් එක කොහොමද කියලා. එහා පැත්තේ තියෙන්නේ අබංගඟ. අර එහා පැත්තේ තියෙන අබංගඟ. මේ එහා පැත්තේ තියෙන්නේ හයිවේ එකේ. හයිවේ එකේ තියෙන්නේ එහා පැත්තේ. මෙතන මේ අපි හයිවේ එක ගන්න හයිවේ එක නෙමෙයි. මේක අබංගඟ තියෙන්නේ. ඔතන හිටියා ලොකු කබරතඩියෙක්. කබරතඩියෙක් හිටියා. මෙතන ඉන්නවා යාළුවෙක් ඉන්නවා පෙන්නන්න. මේ මෙන්න මේ මල් අඳුරනවද? මෙන්න මේ මල. මෙන්න මේ මල. ඔයාලට හදිස්සියේ දත් කැක්කුමක් හැදෙනවා නම් මෙන්න මේ චූටි මල. මෙන්න මේ චූටි මල තලලා මෙන්න මේ චූටි මල මෙන්න මෙහෙම පොඩි කරලා මෙහෙම ඒ දතේ තියාගන්න. මෙන්න මෙහෙම පොඩි කරලා ඒ දතේ තියාගන්න. දත් කැක්කුම විනාඩි 5න් අඩු වෙනවා. ඕනේ වෙද මහත්කයෙන් අහලා බලන්න මේ මල කහපාට මල. මේ දත් කැක්කුම විනාඩි 5න් අඩු වෙනවා මෙන්න මේ කහපාට මලට. ඕන වෙද මහත්තයෙක්ගෙන් අහලා බලන්න මේ වෙදෙක්ගෙන් බොරු නම් කියන්නේ ඔන්න ඔය කහපාට මලට අඩු වෙනවා සක් ගන්නකොට. ඒකයි අපි මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ නිකම් මලක් කියලා. ඒකේ වටිනාකම දන්නේ නැහැ. ඒක බෙහෙතක් කියන එක අපි මිනිස්සු දන්නේ නැහනේ. ඒකයි යාළුවනේ. ඒකයි මම ඉන්නෙත් මේ පාරක් අයිනේ. මේ පේන්නේ පාරමයින් එහා පැත්තේ වාහන යනවා. මාරම ලස්සන ලොකේෂන් එකක්. පේන්නේ නැද්ද? අය යන්න බයයි මේකද මේ පොළොංගු සර්පය වරේ මේ ඉන්නවා. ඒකයි. අය පොළොංගුත් එක්ක ඉන්නෝනේ. මෙතන තියෙනවා පරණ ලිඳක්. පරණ ලිඳක් තියෙනවා. මේ ගම්මිරිස්. මේ ගම්මිරිස්. තියෙන්නේ අර එහා පැත්තේ රෙස්ටෝරන්ට්ස් එකක් තියෙන්නේ. අර මේවා ගෙඩි තියෙනවා මෙතන. ඔයාලා සමහරට කාලා තියෙනවා ඇති. මොනවද මේවා කියන්නේ මේ තියෙන්නේ. මොන්න මේ ගෙඩි. නේද? උගුරස්ස කියන්නේ. මේක මාරම රහක් උගුරස්ස. කොහොමද උගුරස්ස? මේ තියෙන්නේ මොන උගුරස්ස? උගුරස්ස ගහක්. හැමදේම තියෙනවා බෙහෙත් වර්ග හැමදේම තියෙනවා මේ ඉඩමේ. මට මේ අහම්බෙන් වගේ මේ ඉඩම සෙට් උනේ. මං වල තව ටිකක් තියෙනවා බෙහෙත් පැල ටිකක් මං උඩහ තියෙනවා පෙන්නන්න. හරි යාළුවනේ. මං තව වීඩියෝ එකක් එවන්නම්. හරි සුබ දවසක්.